අධ්‍යාපනය, තාක්ෂණය, දැනුම, විනෝදය සමග ඉමෙක් ක්ලාස්. අද මම ඔයාලාට අරන් ඇවිත් තියෙන්නේ Gemini එකේ අලුත්ම අප්ඩේට් එකකින් ෆොටෝ හදන විදිය. ඉතින් මම අද ඔයාලාට මේ අප්ඩේට් එකෙන් ෆොටෝ එක ගානේ හදලා පෙන්නනවා. ඔයාලාට මේ ෆොටෝ කම්පියුටර් එකෙම පුළුවන්, ෆෝන් එකෙම පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඔයාලා මෙතන Gemini කියලා සර්ච් කරලා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මෙන්න මේ දකුණු පැත්තේ උඩම තියෙන තිත්තාවේ ක්ලික් කරලා මෙන්න මෙතන මේ Gemini කියලා තියෙන බටන් එක ක්ලික් කරලා ගන්නත් පුළුවන්. ඔයාලාට Gemini වලට ගියාට පස්සේ මෙන්න මේ වගේ පසුබිමක් පේනවා. ඉතින් මේ තියෙන්නේ මේ අප්ඩේට් 4. මුලින්ම මම මෙන්න මේ කොටුව උඩ ක්ලික් කරලා යන්නම්. ඊට පස්සේ මේ ධන ලකුණ උඩ ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ උඩින්ම තියෙන බටන් එක ක්ලික් කරලා ඔයාගේ පින්තූරය ඇතුළත් කරන්න. ඊට පස්සේ මේ සබ්මිට් බටන් එක ක්ලික් කරන්න ඕන. එක වේලාවකින් අපිට අවශ්‍ය පින්තූරය ලැබෙනවා. මෙන්න තියෙනවා අපිට අවශ්‍ය පින්තූරය. මේක ඩවුන්ලෝඩ් කරන්න ඕන නම් මේක උඩ ක්ලික් කරලා ඉවර වෙලා මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න ඕන. මෙන්න තියෙනවා අපේ පළවෙනි අප්ඩේට් එකෙන් සාදාගත්ත රූපය. දැන් අපි බලමු අපේ දෙවෙනි අප්ඩේට් එකෙන් හදන්න රූපය. නැවතත් මෙන්න මේ ධන ලකුණ උඩ ක්ලික් කරලා මෙන්න මේ උඩම තියෙන බටන් එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ පින්තූරය ඇතුළත් කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ සබ්මිට් බටන් එක ක්ලික් කරන්න ඕන. මෙතන තියෙනවා අපේ දෙවෙනි අප්ඩේට් එකෙන් සාදාගත්ත රූපය. මේකත් ඩවුන්ලෝඩ් කරන්න ඕන නම් මෙන්න මෙතන උඩ තියෙන බටන් එක ක්ලික් කරන්න ඕන. මෙන්න මෙතන මේ තියෙන new chat කියන එක ආපස්සට ඔබන්න ඕන. ඊට පස්සේ බලමු අපි තුන්වෙනි අප්ඩේට් එකෙන් රූපයක් හදා ගන්න විදිය. නැවතත් මෙන්න මේ ධන ලකුණ උඩ ක්ලික් කරලා මෙන්න මෙතන උඩම තියෙන බටන් එක ක්ලික් කරලා ඔයාගේ පින්තූරය ඇතුළත් කරන්න ඕන. නැවතත් සබ්මිට් බටන් එක ක්ලික් කරන්න ඕන. මෙතන තියෙනවා අපේ තුන්වෙනි අප්ඩේට් එකෙන් සාදාගත්ත රූපය. මේක උඩ ක්ලික් කරලා මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් ඔයාලට. දැන් බලමු අපි අපේ හතරවෙනි අප්ඩේට් එකේ සාදාගන්න රූපය. නැවතත් ධන ලකුණ උඩ ක්ලික් කරලා උඩම තියෙන බටන් එක ක්ලික් කරලා ඉවර වෙලා ඔයාගේ පින්තූරය ඇතුළත් කරන්න ඕන. නැවතත් සබ්මිට් බටන් එක ක්ලික් කරන්න ඕන. මෙන්න තියෙනවා අපි සාදාගත් හතරවෙනි අප්ඩේට් එකේ පින්තූරය. ඔයාලාට මෙන්න මෙතනින් මේ පින්තූරය ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් ලේසි නේද යාළුවනේ මේ අප්ඩේට් 4ින්ම ෆොටෝ සාදා ගන්න විදිය. මම තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. සුබ දවසක්.